මේ දවස්වල සමාජ මාධ්‍ය කළඹපු ප්‍රවෘත්තිය බවට පත්වෙලා තියෙන්නේ සිංහල සිනමාවේ නිලි රැජිනිය මාල්නී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වීමට නියමිත රැජිනියේ චිත්‍රපටියේ නළු නිලි වර්ණය පිළිබඳව. මේ සඳහා සමාජයේ දැඩිම කතාබහට ලක්වී තිබෙන්නේ ගාමිණී ෆොන්සේකාගේ චරිතය රඟපෑම සඳහා ජනිත් වික්‍රමගේ යොදා ගැනීම සම්බන්ධවයි. ජනිත් වික්‍රමගේ කියන්නේ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේගේ සහ මානෙල් වානගුරුගේ පුත්‍රරත්නය. ගාමිණීගේ චරිතයට ජනිත්ව යොදා ගැනීම සම්බන්ධව කලාලෝකයේ පිරිස් වගේම ප්‍රේක්ෂකයනුත් බහුතරයක් සිය විරෝධය පළ කර තිබුණා. මේ විරෝධතා දක්වපු පිරිස අතරින් බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණු විරෝධතාවය එල්ල කර තිබුණේ ගාමිණී ෆොන්සේකාගේ පුත් දමිත් ෆොන්සේකා උපුටා ගැනීම. පෞද්ගලිකව මගෙන් හෝ ගාමිණී ෆොන්සේකාගේ පවුලේ කිසිම කෙනෙක්ගෙන් තාත්තගේ චරිතය මේ නිර්මාණයට සම්බන්ධවීම ගැන හෝ මේ සම්බන්ධයෙන් කිසිම විමසීමක් හෝ අවසරයක් ලිඛිතව හෝ වාචිකව අරගෙන නැහැ. ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ එහෙම හිතුමනාපෙට මේ වගේ ලෝකයක් ගෞරව කරන චරිත ගැන පෞද්ගලික තීරණ ගන්න. අඩුම තරමේ කිසිම දැනුවත් කිරීමක්වත් මේ සම්බන්ධයෙන් කරලා නෑ. මම පෞද්ගලිකව මේ චිත්‍රපටියේ කාස්ටින් වලට එකඟ වෙන්නෙත් නෑ. තාත්තගේ චරිතයට කරලා තියෙන ආදේශකය කොහොමත්ම අනුමත කරන්නේ. තාත්තගේ චරිතයට ආදේශ කරන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ. අඩුම වශයෙන් ලංකාවේ කරන්න පුළුවන් නළුවෙක්ට ඉන්නේ හේමාල්. ඒ වගේ දක්ෂතාවය සහ පෙනුම කියන දෙකම තියෙන කෙනෙක් මේ සඳහා යොදා ගන්න තිබ්බා. පෞද්ගලිකව මම ජනිත්ගේ රංගනය ගැන විවේචනය කරන්නේ. ඔහුගේ රංගන වපසරිය ඇතුලේ දක්ෂයෙක්. සහ ඔහුට වෘත්තමයව පැවරෙන වගකීම කරනවා පමණයි. ජනිත්ට මේකෙදි අපිට මුකුත් කියන්නත් බෑ. ඒත් මේ චිත්‍රපටිය නිස්පාදනය කරන මේ තීරණවලට ඍජුව සම්බන්ධ වෙන අයට සදාචාරාත්මක අයිතියක් තියෙන්න ඕන මෙහෙම වැඩකට තාත්තගේ චරිතය භාවිතා කරනවා නම් ඒක අපෙන් අහන්න. ඊයේ ඉඳලා මට දුරකථන ඇමතුම් වෙනවා. මේ වැඩේට අපි අවසර දුන්නද මේක නවත්තන්න කියලා. ඒ නිසා මම කියන්නේ පෞද්ගලිකව අපි මේ වැඩේට එකඟ වෙන්නේ නැහැ. දමිත් ෆොන්සේකා උපුටා ගැනීම අවසන්.